හැලෝ ට්‍රේඩර් අපි අද කතා කරන නිවැරදිව සිගනල් එක්කර ට්‍රේඩ් එකක් දාන විදිය. ඔයා මුලින්ම කරන්න ඕනි channel එකට ඇවිල්ලා දීලා තියෙන සිගනල් එක බලන්න. අර උඩින්ම පේනවා coin pair කියලා Trump කියලා USDT coin එකක් තියෙනවා. ඊට පස්සේ ඔයා බලන්න ඕනි coin එක long ද short ද කියලා. එතන මෙතන තියෙනවට long කරන්න කියලා. ඊට පස්සේ ඔයා බලාගෙන leverage එක leverage 10x කියලා තියෙනවා. මේ ටික හරියටම බලාගෙන ඔයා Binance එකට යන්න. ඉස්සල්ලාම Binance එකට ඇවිල්ලා කරන්න ඕනි coin එක select කරන එක. පාට මෙතන සර්ච් බාය එකක් වෙනවා. සර්ච් බාය එකේ coin එක අපි බලන් ආවේ Trump කියලා coin එක. අපි ඒක මෙතන සර්ච් කරමු. අපි මෙතන සර්ච් බාය එකේ Trump කියලා coin එකක් ගාලා ඔයාලට පේන උඩම Trump USDT කියලා coin එකක් තියෙනවා. ඒක select කරගන්න. coin එක select කරාට පස්සේ ඔයා මෙතන leverage එක අපි බලන් ආවා. leverage තිබ්බේ 10x. ඔයා මෙතන 10x දාන්න. leverage හදාගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ මේ cross කියලා එකක් තියෙනවා. ඒක ඔයා අනිවාර්යෙන් isolate දාගන්න. ඊට පස්සේ ඔයා trade එකට දාන ගාන select කරගන්න. මෙතන amount කියන තැන ගැහුවට පස්සේ අපිට signal එකේ තිබ්බේ trade එක long කරන්න. ඒ කියන්නේ buy කරන්න. දැන් ඔයා මෙතන buy කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔබන්න. ට්‍රේඩ් එක buy කියලා ලැබුවට පස්සේ ඔයාලට පේනවා යට ට්‍රේඩ් එක රන් වෙනවා. ඔයා ට්‍රේඩ් එක ඕපන් කරාට පස්සේ ඔයාලට පේනවා යට ට්‍රේඩ් එක රන් වෙනවා. ඔයා මුලින්ම කරන්න ඕන ආයෙ සිග්නල් එකට යන්න. සිග්නල් එකට ගිහිල්ලා බලනකොට යටම තියෙනවා stop loss කියලා. ඒක තියෙන්නේ 2.0.0.0. ඔයා මේක බලාගෙන ගිහින් Binance එකට යන්න. Binance එකට ආවට පස්සේ ඔයාලට පේනවා මෙතන TPSL කියලා තියෙනවා. අන්න ඒක ඔබන්න. එබුවට පස්සේ ඔයා මෙතන ස්ටොප් ලොස් එක ගන්න. අපි අර බලන් ආවේ 2.0.0. අන්න ඒක ඔයා මෙතන ටයිප් කරන්න. ඔයා ඒ ස්ටොප් ලොස් එක මෙතන ටයිප් කරලා කන්ෆර්ම් දෙන්න. සිග්නල් එකේ තියෙනවා profit target කියලා. ඒක උඩම තියෙනවා 2.0.80. ඒක බලාගෙන ආයෙ Binance එකට යන්න. ට්‍රේඩ් එකට ආවට පස්සේ ඔයාලට යටම පේනවා close කියලා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන price කියලා. අපි දැන් අර බලන් ආවේ 2.0.80. ඒක මෙතන type කරන්න. මේක type කරාට පස්සේ ඔයා මෙතන යට තියෙන confirm කියන එක දෙන්න. හරි. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරේ නිවැරදිව signal එකකට trade එකක් දාන ආකාරය.